අවුරුදු දවස් වලට කලින් අපි ආවා ගෙදරට අවශ්‍ය බඩු ටිකයි චූටි බබාට ඕන අලුත් ඇඳුම් ටික ගන්නයි. ඉතින් ඉස්සර වගේ නෙවෙයි යනු බබා එක්ක බඩු ගන්න ගියාම වැඩි වෙලා ඉන්න බැරි නිසා ඉක්මනින්ම බඩු ටික අරගෙන අපි ගෙදර ආවා. ගිය වතාවට වඩා මේ අවුරුද්දේ ටිකක් ඇවිලි මේසේ ලස්සන කරගන්න ඕන කියලා හිතුව නිසා ඒකට ඕන බඩු ටිකකුත් මම ගත්තා. මේ වතාවේ ඇඳුම් වලට අපි දෙන්නම වියදම් කළේ නෑ. ඒ වුණාට චූටි පුතාට ඕන දේවල් ගත්තා. මොකද ලොකුවට වියදම් කරේ නැත්තේ ලොකුවටම වියදම් කරලා ඊට පස්සේ දවස් ටික බැලන්ස් කරගන්න බැරි වුණොත් අවුරුදු සෙලිබ්‍රේට් කරාට වැඩක් වෙන්නෙත් නෑනේ. ඒ නිසා ඉතින් අපි දෙන්නගෙම සතුට චූටි පුතාට අවශ්‍ය දේවල් ගන්න එක නිසා එයාට අවශ්‍ය දේවල් ගත්තා. මම ගොඩාක් ආසාවෙන් ඉන්නේ චූටි පුතාට සරමක් අඳලා ලස්සන බලන්න. ඒ නිසා මම එයාට මෙන්න මේ චූටි සරමත් ගත්තා. ඉතින් මට ඉවසිල්ලක් නැතුව ඉන්නේ මෙන්න මේ චූටි සරම අඳලා එයාගේ ලස්සන ෆොටෝ එකක් ගන්නකල්. ඉතින් මේ ගිෆ්ට් එක නම් ගත්තේ අර අපි ක්‍රිස්මස් කාර්ඩ්ට සීක්‍රට් සැන්ටා කියලා ගිෆ්ට් බෙදාගන්න අන්න ඒ වගේ එකක් අපේ ඔෆිස් එකේ යාළුවෝ අතරත් කරනවා. ඉතින් ඒ යාළුවෙක්ට ගත්ත ගිෆ්ට් තමයි මේ තියෙන්නේ. ඔය කරාඹ දෙකයි කොණ්ඩ කටුව නම් ගත්තේ මට. අද අපි උදේට ලොකු දෙයක් හැදුවෙත් නැහැ. අනිත් එක මම කාලෙකින් ගෙදර ඉන්නේ. ඒ නිසා මම හිතුවා දවල්ට උයන්න ඕන කියලා. මොකද අම්මා ඉද්දි ගොඩක් වෙලාවට අම්මා තමයි උයන්නේ. මම ගොඩක් ආසයි කේක් කන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් ආස හිතුනොත් අපි මේ වගේ කේක් ගෙදරට ගේනවා. මේ වගේ කේක් කෑල්ලක් එක්ක මේ වගේ සීනි දාලා නැති තේ එකක් වන්න තමයි ගොඩාක් වෙලාවට මම කැමති. ඉතින් ඔක්කොටම වඩා මෙන්න මෙයාගෙන් මේක පරිස්සම් කරගන්න අමාරුයිනේ. ඔන්න ඉතින් ඒ නිසා එයාටත් අයිසින් ගොඩක් නැති කේක් කෑල්ලක් මම දුන්නා. අන්න ඉතින් මම ගොඩාක් ආසාවෙන් තමයි උයන්නේ. මොකද මගේ අතින් මගේ මහත්තයාට මගේ බබාට උයලා කන්න දෙන්න මම ගොඩාක් කැමතියි. ඇත්තටම ඉතින් මම ගොඩක් වෙලාවට ගෙදර රැඳෙන්නේ නැහැ. මට සෙනසුරාදාටත් ගොඩක් වෙලාවට වැඩ. ඉතින් මගේ මහත්තයාට නම් සෙනසුරාදායි ඉරිදයි නිවාඩු. ඒ වුණාට එයා ඒ දවස් දෙකට ඉතින් බබාව හොඳටම බලා ගන්නවා. වෙලාවක් තිබ්බේ නැහැ මේ සැරේ වත්ත සුද්ධ කරගන්න. ඉතින් වත්ත සුද්ධ කරගන්නත් ඕන ඉක්මනින්ම. ගෙදරක ඉතින් මුදුන් බත බෙදන්නේ අපි ගරු කරනම කෙනාටනේ. කියන්නේ මහත්තයාට. ඒක ඉතින් මම ගෙදර හිටියොත් අනිවාර්යෙන්ම කරන දෙයක්. මං එයාට බත් එක බෙදලා අයින් කරලා තියනවා ගෙදර හිටියොත්. එයා ඒ වෙලාවට කන්නේ නැත්තත් ඉතින් මේත් එයාගේ බත් එක දැන් කන්න බෑ කිව්ව නිසා මම මේ විදිහට වහලා තියලා තියෙනවා. ඒකෙල්ල මෙන්න මේ වගේ චූටි බත් එකක් මට බෙදාගත්තා. ඉතින් කලින් කේක් කාලා තේත් බීව නිසා මට හිතුණා බත් චුට්ටක් කෑවොත් හොඳයි කියලා. බලන්න 13 වෙනිදා මෙන්න මේ විදියට වැස්ස නැවවා ඉන්නවද කුරුණෑගල. ඉතින් ඔන්න 13 වෙනිදා හවස කියන්නේ හොඳටම වැස්ස තිබුණු දවසක්. ඉතින් චූටි පුතාත් ආසයිනේ වැස්ස තෙමෙන්න. ඒ නිසා ඉතින් අපි 3 දෙනාම වැස්ස තෙමුණා. එයත් එක්ක මේ විදිහට සෙල්ලම් කරා.
ඔයාට සතුටුයිද වැස්ස තෙමිලා? ඈ? ගොඩක් සතුටුයිද? ඈ? කොච්චරද? අම්මෝ. මේ තමයි ඉතින් අලුත් අවුරුද්ද දවස. ඔන්න මම මේ උදේම කිරිබත් ටික හදන ගමන් තමයි ඉන්නේ. ලොකුවටම හරිම වෙලාවටම සමහර චාරිත්‍ර කරන්න බැරි වුණත් අපි තුන්දෙනා අපිට පුළුවන් විදිහට මේ ලස්සන දවස ලස්සන මතකයක් කරගන්නවා කියලා අපි දෙන්න හිතුවා. කියන සුබ අලුත් අවුරුද්දක් වේවා. Happy New Year. හැමෝටම Oh my god. සුබ අලුත් අවුරුද්දක් වේවා. අපි තුන්දෙනා විතරක් ඉන්න නිසා මම කැවිලි ගොඩක් මේසෙට ගත්තේ නෑ. මොකද මේ කාලේට ගොඩක් පැණි රස කන්න එහෙම හිතෙන්නෙත් නෑනේ. හැබැයි අවුරුදු කාලේ පහ වුණාම නම් ආයෙත් මේ පැණි රස දේවල් කන්න තිබුණා නම් හොඳයි කියලා මට එහෙම මතක් වුණ වෙලාවලුත් තියෙනවා. කංකුණ්ඩේ ඉන්නේ අනේ ඔයාට මොකක්ද ඕන? මොකක්ද ඕන? කංකුණ්ඩේද? ඔව් කංකුණ්ඩ වෙන්නේ නැද්ද? මේවද කංකුණ්ඩ? ඔව් කංකුණ්ඩෙත් ඕනේ වැඩ. කංකුණ්ඩ කනවද? කිරිබත් කියලා කාලින් ඉන්නේ. සුබ වන්දනය. සුබ අලුත් අවුරුද්දක්. මම පුතේ සුබ අලුත් අවුරුද්දක් වේවා. චුට්ටක් කන්නේ කප්පලේ ගන්න. කිරිබත් එක දාඩිය දාලාට කන්න නැතුව චුටි කංකුණ්ඩ රසයිද? උදේ කිරිබත් හදන ගමන්ම මම දවල්ට ඕන දේවලුත් උයාගත්ත. මොකද නැත්තම් රෑ වෙනකම් උයන්න වෙනවනේ. ඒ නිසා මේ විදිහට මම දවල් කෑම එක හදාගත්තා. මේ නම් ඉතින් අවුරුද්ද දවසේ හවස අපි පෙර පැලයක් හිටවන්න කියලා තමයි හදන්නේ. අවුරුද්ද දවසේ ඉතින් අපේ අම්මලා දෙන්නම අපේ ගෙදර නෑ. මොකද එයාලගේ ගෙවල් වලට ගියා. මොකද හෙටත් කට්ටිය එනවනේ. ඒ නිසා ඉතින් ඔන්න අවුරුදු දවස් ඉවර වෙලා මේ නම් 17 වෙනිදා මට වැඩට යන්න වුණා. මොකද මගේ නිවාඩු ඉවරයි. ඉතින් මම එදා වැඩට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අවුරුදු කියන්නේ ගෙදර පිරුණු කතා, ලස්සන හිනා හඬවල් වගේම ආදරෙන් පිරිච්ච දවස් කීපයක්. ඒත් ඔයාලට මතක ඇති මීට අවුරුදු 20කට 25කට කලින් ඔයාලට මතකද ගොඩාක් අය හිටියා අපිත් එක්ක අවුරුදු සමරන්න. ඒත් දැන් ගොඩාක් ගෙවල් වල අපි තුන්දෙනා වගේ චූටි පිරිසක් තමයි එකතු වෙලා අවුරුදු සමරන්නේ.
ඉතින් මායි මගේ මහත්තයයි අපේ චූටි පැටියයි අපේ අතර තියෙන මේ ආදරේ මොන දේ වුණත් තාම වෙනස් වෙලා නැහැ. ඉතින් කිරි ඉතිරෙද්දී අපි හිතන එකම දෙයක් තමයි මේ සතුට මේ වගේම තව අවුරුදු ගාණක්ම තියෙන්න ඕන කියලා. ඉතින් මම වැඩ කරන තැනත් වැඩ පටන් ගන්න කලින් කිරි එහෙම උතුරවලා කෑම මේසයක් එහෙම හදලා අපි ඔක්කොම සතුටින් ඒ දවස ගත කරා. ඉතින් ඊට පස්සේ වැඩ ටිකත් කරන්න පටන් ගත්තා ආයෙමත්. මට වැඩ පටන් ගත්තේ සිකුරාදානේ. ඉතින් හස්බන්ඩ්ට වැඩ පටන් ගන්නේ සඳුදා. මට සිකුරාදා සෙනසුරාදා දවස් දෙකම වැඩ නිසා හස්බන්ඩ් තමයි ඉතින් බබා බලාගන්නේ මේ දවස් දෙකේ. ඔන්න ඉතින් එයාලා මාව ගන්න ලිෆ්ට් එකේ උඩට ආවත් මම ගියේ නෑ. මොකද මට බය හිතුන නිසා. ඉතින් එදා ගෙදර ඇවිල්ලා මම මේ හදන්නේ චූටියාට මෙන්න මේ චූටි සරම අඳන්න. මොකද මට ලස්සන ෆොටෝස් ටිකක් ගන්න ඕන නිසා. ඉතින් එයා ඒ සරමට හරිම ලස්සනයි. බලන්නකෝ ඉතින් එයාගේ ලස්සන. අන්න ඉතින් චූටියාට සරමත් අඳවගෙන මෙන්න මෙතෙන්න ආවා ෆොටෝස් ටිකක් ගන්න. ජීවිතය කියන්නේ ඉක්මනින්ම අපිට නොදැනී ගලාගෙන යන දෙයක්. ඉතින් ඒ අතරේ අපි ගොඩාක් දේවල් අමතක කරනවනේ. ඒත් අපිට වටින අයත් එක්ක ගෙවුන චූටි වෙලාව ඒක තමයි ඇත්තම සතුට. ඉතින් එක මොහොතක්වත් අහිමි කරගන්න එපා. හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක්.